විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා වන ප්‍රමුඛතම ආයතනයයි. 1942 දී ලංකා විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කරන ලද එය 1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය බවට පත් වූ අතර එහි අධ්‍යයන විශිෂ්ටත්වය, පොහොසත් උරුමය සහ අක්කර 700ක් පුරා පැතිර ඇති භූමිය නිසා එය ලංකාවේ සුන්දරම විශ්වවිද්‍යාලය බවට පත් වුණා. දශක ගණනාවක් පුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නායකයින්, විද්වතුන් සහ වෘත්තිකයන් බොහෝ දෙනෙකු බිහි කරමින් බුද්ධිමය කතිකාවන් සහ පර්යේෂණ සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. ඔයාලා දැනගෙන හිටියද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුම හත ගැන? දැන් අපි ඒ ගැන කතා කරමු. පළවෙනිම පුදුමය තමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන එලිමහන් රංගපීඨය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් බොහෝ රඟ දැක්වීම් කළ සරච්චන්ද්‍ර වල ලංකාවේම රසික හදවත් සිපගන්න තවත් සාධකයක් මුල් බැස ගත්තා. ඒ රොබරෝසියා ගස. අද රොබරෝසියා මිහිදන් වුණත් ඈ ප්‍රේක්ෂකයන් 7000කට අසුන් ගත හැකි වලේ 1500 දෙනෙකුට රඟහලේ සියුම් දසුන් නොපෙනෙන්නට ආඩම්බර වී වුණා. වල වූ කලි කෙතරම් සියුම් ස්වරයක් පවා මහා ජන කඳකට අඩුවක් නැතුව සවන්පත් මත පිරිසිදුව ලැගුම් දීමට නිහතමානී වූ අතර එය නිර්මාණාත්මක අතින් ඉතා අලංකෘතව වෑයමක් ලෙස පේනවා. වැසි සමයේ පවා දෙවියන්ගෙන් අවසරගෙන රඟහල මත රංගනවියෝ මනහර රැඟුම් පානවා. දෙවැනි පුදුමය තමා අක්බාර් බරාදය. අධ්‍යයන අංශ විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරමින් ඍජු හැල්මේ දුවන කොරිඩෝව පෙම්වතියට තම ආදරණීය පෙම්වතා එකවර හඳුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිම වී තිබීම මේ කතාබහ තවත් රසවත් කරනවා. ඊළඟ පුදුමය තමයි අක්බාර් පාලම. මහවැලි ගඟ ඉගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරු වෙන පාලම තමයි අක්බාර් පාලම කියන්නේ. මෙය නිර්මාණය කළ අක්බාර් නැමැත්තාගේ තවත් සුන්දර නිමවුම් වෑයමක්. කොන්ක්‍රීට් ලෑලි 3කින් නිමවා ඇති පාලම මැදට ගොස් උඩ පැන්නහොත් පාලම පැද්දෙන අයුරු තවමත් අරුමයක්. කඩලාන ශාක විශේෂයකට අයත් ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහළින්ම ඇති විශාලම කඩලාන ශාකය මෙයයි. එකිනෙකට නොපෙනෙන යුරු එකවර ප්‍රේමවන්ත වන්තීන් 7 දෙනෙකුට පෙම්සුව විඳ හැකි තවත් අපූර්වත්වයක් සරසවියට එක් කරන පුදුමයක් තමයි මේ. කරුමය නම් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙන ඔවුනොවුන්ට අනිකුත් යුවලවල් එකිනෙකා නොපෙනුනද වීදියේ ගමනේ යෙදෙන හැමතෙම ඔවුන්ව දිස්වෙනවා. අනිත් පුදුමය තමයි සනාතන මන්දිරය. පරිපාලන ගොඩනැගිල්ල නොහොත් සෙනෙට් එක සදා ඇත්තේද තරමක් මවිතයක් ඇතිවන ආකාරයට. ගල්කණු 164ක් උඩ සාදා ඇති සනාතන මන්දිරය යටින් නිදහසේ හමා යන සුළඟ කාරණා කිහිපයක් අපට කියාපානවා. සානුවක් ආසන්නයේ සුළං කපොල්ලක නිමවා ඇති මන්දිරය මෙසේ නිම නොවුයේ නම් සුළං මග ඇහිරි කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් රැසක් සිදු කිරීමට ඉඩ තිබුණත් මේ නිර්මාණය ස්වභාව සෞන්දර්යයට මොනම හෝ හිරිහැරයක් නොකොට සාඩම්බරව විද්‍යාමානී වෙනවා. අනිත් පුදුමය තමයි ගල් අඟුරු දාවන පතය. 1960 ගණන් වල ඔලිම්පික් තරඟ සඳහා යොදාගත් උපරිම තාක්ෂණය යොදා ගල් අඟුරු වලින් නිමවා ඇති දාවන පතය අදටත් ඒ ආකාරයෙන්ම දක්නට තිබෙනවා. මෙසේ ගල් අඟුරු දාවන පතයක් තවත් ඇත්තේ ආසියාවටම එකකි.
දෙකෙනෙකු අතරින් එකෙකු අපේ එකෙක් වීම පේරාදෙණිය සරසවි සිසු සිසුවියන්ගේ ප්‍රීතියට සහ නිහතමානී ආඩම්බරයට හේතු වෙනවා. 7 වෙනි පුදුමය තමයි භූගත විදුලි රැහැන් පද්ධතිය. මුළු සරසවි භූමි භාගය පුරා භූගතව විදුලිය ඇද තිබීම පරිසරයට අතිශය සුන්දරත්වයක් ඉතිරි කරනවා. අවාසනාවට නවීකරණයේ අපහසුතා නිසා දැන් විදුලි රැහැන් ඉහළින් යන්නත් පටන් අරන් තියෙනවා. ශාස්ත්‍රපීඨය ඇතුළෙම තියෙන තවත් එක පුදුමයක් තමයි පොත්ගුල. ප්‍රධාන පුස්තකාලය. ඉහත මහල්වල සියලුම පොත්වලට වාගේ කොපියක් සම්බුදු පැටියක් ආකාරයට භූගත ගබඩාවක තැන්පත් කරලා තියෙනවා. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ පැරණිම සහ විශාලතම පුස්තකාලය.